පින පැත්තට ඇදගෙන යන, කුසලයේ පැත්තට ඇදගෙන යන, යහපත පැත්තට ඇදගෙන යන කල්යාණ මිත්‍රයෝ මුණ ගැහිම අනේ මොනතරම් භාග්‍යයක්ද. නිකන් අපේ ජීවිත දිහා හිතලා බලන්නකෝ නිදහසේ. නිකන් කල්යාණ මිත්‍රයෝ අපිව පිනට ඇදගෙන යනවා වගේ නෙමෙයිද කියලා. ජීවිතේ ඔයාලා කල්යාණ මිත්‍රයක් සම්පත්තියක් මුණ නොගැහුණා නම් හිතන්නේවත් නැති පින්කම් වලට පිංගුතුනේ මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ජීවිතේ අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ දහම් ඇසුර මුණ ගැහෙන්න කලින් කවදාවත් හිතලවත් තියනවද පසේබුදුවරුන්ටත් මන්දිරයක් කරවලා වඳින්න ඕන කියලා? හිතුවිල්ලක් එන්නේ ඔය හිතවලට. සත්බුදුරජාණන් වහන්සේලා උදෙසා අනේ අපිත් සුන්දර මෙදුරක් කරවලා වඳින්න ඕන කියලා හිතලවත් තියනවද? හිතෙන්නේවත් නෑ අපි මේ හිතවලට. හිතුවේවත් නැති පින්කම් අපිට කරගන්න ලැබුණා. අපිව පිනට ඇදගෙන යන කල්යාණ මිත්‍ර සම්පත්තිය අපිට මුණ ගැහුණු නිසා. අපිව කුසලයට ඇදගෙන යන කල්යාණ මිත්‍ර සම්පත්තිය අපිට මුණ ගැහිච්ච නිසා. කල්යාණ මිත්‍ර සම්පත්තිය අපේ ඇස් පින්කල ඇස් බවට පත් කළා. ඒ වගේම පින පුරා ගන්න පිංගුතුනේ. අද පේන්න තියෙන ඇස් දෙක හෙට පොට්ට වෙයිද කියලා කවුද දන්නේ? අද එහෙන සමම්පත් හෙට නෑහි යයිද කියලා කවුද දන්නේ? ඒ නිසා දෝංකාර දෙනකන් හදවත ඇතුල් කරගන්න මේ තමයි කාලය. මේ තමයි කාලය. මේ ලැබුණු කාලයේ දශමයක්වත් අපත යන්න දෙන්න එපා. අපි ඔක්කොමලා එක ගොඩේ හිටියට පිංගුතුනේ එක එක්කෙනා එක එක විදියට පින් කරගන්නේ. අපි ඔක්කොමලා එක ගොඩේ ඉපදිලා එක ගොඩේ මෙහිම වාසය කළාට අපි එක එක්කෙනාට රැස් වෙන පින එක එක විදියට රැස් වෙන්නේ. ඔයාලගේ පින බලවත් කරගන්න දක්ෂ විය යුතුයි. එසේ පින් කර ගැනීම උදෙසා තමයි කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝ පිනට පසුබිම් නිර්මාණය කරන්නේ. දැන් මේ පසුබිම් ගොඩා මේ මානවයේ වෙහෙරේ නම් ඉවර වෙලා. මේට කලකට කලින් ගොඩාක් අවස්ථා තිබ්බා. මේ වෙහෙරටම ඇවිල්ලා බණ කියනකොට මම්ම මගේ වචනේ කියලා තියෙනවා. මේ අහිමි වී යන්නේ ඔයාලගේ අවස්ථාවයි. ඒ අවස්ථාව අහිමි වෙන්න කලින් කරගන්න දෙයක් කරගන්න කියලා. දැන් එය කරගත් අයට හිත සතුටින් පුරව ගන්න පුළුවන්. ඒ නිසා ජීවිතේ හැම දෙයක්ම ඔහොමයි පිංගුතුනේ. ගෙවි ගෙවි අවසන් වෙනවා.